ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ජොබ්ෆ්ලික්ස් SL channel එක අපි ලංකාවේ විශ්වාසන්තම රැකියාව සහ වෘත්ති මාර්ගෝපදේශන සපයන channel එකක් බවට පත්වන එක තමයි අපේ ඇත්තටම ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් අද අපි කතා කරන්න තීරණය කරේ රජයේ රැකියාව සම්බන්ධයෙන් තමයි. ඒකෙදි මේ ජොබ් එකට අදාළ සියලුම විස්තර වගේම කොහොමද ඇප්ලයි කරන්න කියලා සම්පූර්ණයෙන්ම අපි ඔයාලට පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් ඔයාලා අපිත් එක්ක දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න කියලා ආරාධනා කරන ගමන් ආදරණීය ලිමක් කරනවා channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරලා bell button එක ඕල් දාලා තියාගන්න. ඒකට අපි කියන හැම වීඩියෝ එකක්ම ළඟට ඉක්මනටම ගෙන්න ගන්න පුළුවන් වෙයි. අද අපි ඉක්මනටම වීඩියෝ එකට යමු. මම ඔයාලට දැනුවත් කිරීමක් කරන්නම් මොනවද මේ සම්බන්ධයෙන් තනතුරු. ඒ වගේම විශේෂයෙන් මම අද කතා කරන්නේ ඩිග්‍රී හෝල්ඩර්ස්ලාට නෙමෙයි අනෙකුත් අයට කතා කරන්නේ. කියන්නේ ප්‍රධාන වශයෙන් අධ්‍යාපන සුසුකම් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සපත් කන්ට්‍රී තමයි කතා කරන්නේ. ඉතින් ඒකෙදි අතුරුදහන් වූ තනතන් කාර්යාලයේ වේකන්සිස් විශාල ප්‍රමාණයක් දාලා තියෙනවා. මේකදී අපි එතනදී මූලික වශයෙන් ගන්න කියලා තීරණය කරන්නේ කාර්යාල කාර්ය සහායක තනතුරු 4ක් තියෙනවා. මේක අප සාමාන්‍ය පෙළ විභාගයේදී වාර දෙවාරයක නොවැඩි වාර ගණනකදී අවම වශයෙන් සම්මාන සමර්ථ දෙකක් සහිත විෂයන් 6කින් සමත් වෙන්න ඕන කියලා තියෙනවා. වයස අවුරුදු 18ට 45 අතර කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන්. වැටුප් පරිමාණය 40500 ඉඳලා 62530 දක්වා යන්න පුළුවන්. ඒකේ තියෙන අවස්ථා කාර්යාල කාර්ය සහායක තනතුරු 4. ඒ වගේම රියදුරු අවස්ථා තියෙනවා දෙකක් තියෙනවා. මේකේ තියෙන්නේ අපොස සාමාන්‍ය විභාගයේදී වාර දෙකකට නොවැඩි වාර ගණනකදී අවම වශයෙන් සම්මාන සමාර්ථ දෙකක් සහිතව විෂයන් 6කින් සමත් තිබීම සහ මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාලිස් නිකුත් කළ ලද බර වාහන පැදවීමේ බලපත්‍රයක් ලබා තිබීම සහ රියදුරු බලපත්‍රය ලබා ගැනීමෙන් පසු අවම වශයෙන් වසර 3ක රිය පැදවීමේ පළපුරුද්දක් තියෙන්න ඕන කියලා කියනවා. මේක අවුරුදු 18ත් අවුරුදු 45ත් අතර කෙනෙකුට තමයි ඇප්ලයි කරන්න පුළුවන්. වැටුප් පරිමාණය 43280 වෙන් ස්ටාර්ට් කරලා 67040 දක්වා ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟ තනතුරට අපි ගියොත් එහෙම ඒකේ තියෙනවා රැකියාව විශාල ප්‍රමාණයක් තියෙනවා. කළමනාකරණ සහකාර කියන එක. මේකේ තනතුරු 13ක් තියෙනවා. මේකේ අපසාමාන්‍ය විභාගයේදී එක්වරකදී විෂයන් 6කින් සමත් තිබීම සහ පහත විෂයන් ඇතුළු විෂයන් 4කට සම්මාන සමාර්ථ ලබා තිබීම කියන තුන සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාව ගණිතය කියන එකට අනිවාර්යයෙන්ම C1ක් එක C6ක් තියෙන්න ඕනේ. ඊට අමතරව අපසොසස් පෙළ විෂයන් 3කින් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ හැර විභාගයේ සමත් වෙලා තියෙන්න ඕනේ. මේක අවුරුදු 18ත් අවුරුදු 45ත් අතර කෙනෙකුට තමයි තියෙන්නේ. වැටුප් පරිමාණය 46220ක් ඉඳලා 83390 දක්වා තියෙනවා. ඒකේ විශාල රැකියාව ප්‍රමාණයක් තියෙන නිසා මේ සුදුසුකම් තියෙන කෙනෙකුට ඇප්ලයි කරන්න එක ලේසි. ඒ වගේම තමයි දත් ඇතුළත් කිරීමේ ක්‍රියාකරු කියලා කියන්නේ data entry operatorsලා තනතුරු 6ක් තියෙනවා. මේකේ අපොස සාමාන්‍ය විභාගයේදී එක්වරකදී විෂයන් 6කින් සමත් වීම සහ පහත විෂයන් ඇතුළු විෂයන් 4කට සම්මාන සමාර්ථ ලැබෙන්න තිබීම කියලා තියෙනවා. ඒකේතර කලින් වගේම තමයි සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාව ගණිතය ඒ වගේම අපසොසස් පෙළ විෂයන් 3කින් පොදු පරීක්ෂණ හැර විභාගයේ සමත්ව තියෙන්න ඕනේ. පරිගණක පුහුණුව දත් ඇතුළත් කිරීම පිළිබඳ සහතිකයක් තිබීම අතිරේක සුදුසුකමක් ලෙස තමයි සලකන්නේ. අවුරුදු 18ත් අවුරුදු 45ත් අතර කෙනෙක් තමයි ඇප්ලයි කරන්න පුළුවන්. සැලරි එක 46220 පටන් ගන්න 83390 දක්වාම ගමන් කරනවා. ඊළඟට තියෙන්නේ වින්දිත සහ පෞල් සහ නිලධාරී තනතුරු කියලා තියෙනවා. මේකේ තනතුරු 8ක් තියෙනවා. හැබැයි මෙතනින් එහාට තියෙන හැම තනතුරකටම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් ඩිග්‍රී එකක් අනිවාර්යයෙන් වැදගත් වෙනවා. ඉතින් ඒකින්ද මම හිතන්නේ මම අද කතා කරන්න තීරණය කරේ ඩිග්‍රී හෝල්ඩර්ස්ලාට නෙමෙයි අනිකුත් අයට තමයි දත් ඇතුළත් කිරීමේ ක්‍රියාකරු තනතුරු 6ක් තියෙනවා. කළමනාකරණ සහකාර තනතුරු 13ක් තියෙනවා. ඊට අමතරව රියදුරු තනතුරු 2ක් තියෙනවා. කාර්යාල කාර්ය සහායක තනතුරු 4ක් තියෙනවා. රජයේ රැකියාවකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට තියෙන හොඳ අවස්ථාවක් තියෙන්නේ. මේකේ යාලා කියලා තියෙනවා සියලුම පුරප්පඩු සඳහන් කරුණු සම්බන්ධයෙන් දාලා තියෙනවා. මම එකින් එක වලට පැහැදිලි කිරීමක් කරන්නම්. සෑම අයදුම්කරුවෙකු ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. තනතුරු රාජකාරී ඉටු කිරීම සඳහා ශාරීරික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕනේ. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට හැකියාව තිබිය යුතුයි කියලා තියෙනවා. යහපත් චරිතයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ කියලා කියනවා. පරිගණක සාක්ෂරතාවය හා සංක්‍රාන්ති පිළිබඳ මනා දැනුමක් තිබෙන අතිරේක සුසුමක් ලෙස සලකුණු ලැබෙයි කියලා දාලා තියෙනවා. අවශ්‍ය තොරතුරු අතුරත් නොකර ඉදිරිපත් කරන ලබන ඕනෑම අයදුම්පත ප්‍රතික්ෂේප කරනු ලැබෙයි කියලා දාලා තියෙනවා.
අයදුම් කරන තනතුර අයදුම්පත සහ අයදුම්පත බහායති ලියුම් කවරේ ඉහළ වම් කෙළවරේ පැහැදිලිව සඳහන් කළ යුතුයි කියලා තියෙනවා. රාජ්‍යයක අර්ධ රාජ්‍ය කෙනෙක් ඇප්ලයි කරනවා නම් ආයතන ප්‍රධානියා මගින් ඉදිරිපත් කිරීම කරන්න ඕනේ කියලා තියෙනවා. මේකේ අයදුම් පත්‍ර ඉදිරිපත් කරන්න ඕනේ ෆෝමැට් එකක් තියෙනවා. මම ඒ ෆෝමැට් එකට අදාළ ලින්ක් එක ඔයාලට දාන්නම්. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා සිංහල ડોකියුමන්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක ෆිල් කරලා තමයි දාන්න තියෙන්නේ. මේකේ එයාලා ස්ථීර තනතුර ස්ථීර වන අතර සේවක අර්ථසාධක කර්මදල සහ සේවා නියුක්තයන්ගේ බාර ආරම්භවල සඳහා දායකත්වය ලබා දෙනවා කියලා තියෙනවා. ඊට අමතරව මේක ඇප්ලයි කරන්න තියෙන්නේ සභාපති ප්‍රධාන විධායක නිලධාරී අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය අංක 40 තුන්වන පහළ බුද්ධගම පාර රාජගිරිය කියන ඇඩ්‍රස් එකට තමයි යවන්න තියෙන්නේ. ඔයාලගේ ඉල්ලුම් කරන තනතුර වම් කෙළවරේ සටහන් කරලා රෙජිස්ටර් පෝස්ට් ලෙටර් එකක් හැටියට තමයි දාන්න තියෙන්නේ. 2026 ජනවාරි මාස 25 වෙනිදා වෙනකම්ම මේකට අවස්ථාව තියෙනවා. මම හිතනවා අද ගෙනාපු වීඩියෝ එකෙන් ඔයාලට රජය රැකියාවකට යන්න තියෙන අවස්ථා කීපයකට මඟ පෑදීමක් කරා. ගොඩක් වටින වීඩියෝ එකක් කියලා. ඔයාලට හිතෙනවා නම් මේකට කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාන්න. ඒ වගේම අපේ channel එක අපි දැකපු විශේෂත්වයක් තියෙන ගොඩක් කට්ටිය අපිව subscribe කරන්නේ නැතුව තමයි අපේ channel එක මම හිතන්නේ බලන්නේ අපේ වීඩියෝස් බලන්නේ. ඔයාලා අපි ආදරණීය ඉල්ලීමක් කරන නැවත වාරයක් අපේ channel එක subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. අපි කියන හැම වීඩියෝ එකක්ම ඔයාලා ළඟටම ගෙන්න ගන්න. එහෙනම් අදට අපි සමු ගන්නවා. ඔයාලට ජයග්‍රාහී දවසක්.